ආයුබෝවන් ඒ වගේම හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් කිව්වා වගේම අපි ආවා සිරුරේ කොලෙස්ටරෝල් පාලනයට ඔබට කළ හැකි නමුත් ඔබ බොහෝ දෙනෙක් නොදන්නා පසුගිය සතියේ කතා කළ කරුණු වලින් ඉතිරි වූ කරුණු දෙක කතා කරන්න. එහෙනම් අපි යමු වීඩියෝට. කාරණා අංක 2. ඔබ උදේ පාන්දරින්ම අවදි වෙන්න. ඒ වගේම ඒ අවදි වූ සැනින් උණු කර නිවාගත් මද රස්නේ වතුර වීදුරකට දෙහි බිඳුවක් හෝ දෙකක් දමා හිස් බඩටම පානය කරන්න. මෙහිදී දෙහි එකතු කිරීමෙන් සිරුරේ තැන්පත් මේදේ කැපී යනවා. ඒ වගේම වතුර මගින් හිස් බඩ පිරෙනවා වගේම ඔබගේ බඩගින්න තවත් ප්‍රමාද කරනවා. මෙහිදී මද රස්නේ වතුර පානය කිරීමද වැදගත්. එයින් ඇල් ජලය පානය කිරීමට වඩා වැඩි නිරෝගී බවක් ඔබේ සිරුරට ගෙන දෙනවා. ඉතින් ඊට පස්සේ ඔබ උදේ ආහාරය ගන්නට පෙර සිරුරට දහඩිය දමන තෙක් අඩුම තරමින් පැය භාගයක්වත් සෙමෙන් දිවීම කළ යුතුයි. නමුත් ඔබ පළමු වතාවටම එහෙම දුවන කෙනෙක් නම් පළවෙනි දවසම එහෙම පැය භාගයක් වගේ දුවන එක ඒ තරම් සුදුසු වෙන්නේ නැහැ. මොකද සමහරුන්ට ඒ වෙහෙස ඔරොත්තු නොදෙන්න පුළුවන්. ඒ නිසා පළවෙනි දවසේ විනාඩි 5ක් වගේ දුවලා ඊට පස්සේ දවසින් දවස ඔබේ දුවන කාලය ක්‍රමයෙන් වැඩි කරගන්න ඔබට පුළුවන්. අපි යමු එහෙනම් දැන් අවසාන කාරණයට. අංක 3. ආහාර පාලනය. මෙහිදී ෂණික ආහාර සහ පිටි හෝ තෙල් අධික ලෙසින් අඩංගු ආහාර වර්ග සීමා කිරීම වැදගත්. ඒ වෙනුවට ඔබට මේ ආහාර ලබා ගන්න පුළුවන්. පොල් තෙල් වෙනුවට ඔලිව් තෙල් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අලිගැට peer, දෙලුම්, මිදි, දොඩම්, ඇපල් peer වගේ පළතුරු වර්ගත්, නිමිති, බෝංචි, මල්ගෝව, තක්කාලි, මුගුරු වැන්න වගේ එළවලු වර්ගත්, සෝයා, රටකඩු, කඩල, කව්පි, ආමන් වගේ ඇට වර්ගත්, කුරුඳු, උළුහල්, ඉඟුරු, ගොරක, සුදුලුණු, කරපිංචා වගේ කුළුබඩු වර්ගත් ඔබට මේ දෛනික ආහාර වෙනුවෙන් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව සව්, බාර්ලි, ඕට්ස් වගේ ආහාරත් පානයට ග්‍රීන් ටීත් වඩාත් ගුණදායක වෙනවා. ඒ වගේම කොලෙස්ටරෝල් පාලනයට බොහෝ දෙනෙක් ඔමේගා 3 එහෙමත් නැත්නම් ෆිෂ් ඔයිල් පිටතින් ලබා ගන්නවා. ඒකත් හොඳයි. හැබැයි ඒ කාරණාවේදී ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් නොදන්න දේකුත් ඔයාලට මතක් කරන්න ඕන. ඒ තමයි ෆිෂ් ඔයිල් නිතර ලබා ගැනීමෙන් අපේ ලේවල ඝනත්වය අඩු වෙනවා. ඒ නිසා රාත්‍රී කාලයේදී නොගෙන උදේ සහ දිවා කාලයේදී පමණක් කෑමට පසුව ෆිෂ් ඔයිල් ලබා ගැනීම වඩාත් සුදුසු වෙනවා. ඒ වගේම දින ආසන්න ගර්භණී මව්වරුන් විවිධ සැත්කම් වලට සූදානම් වන පිරිස් වගේ අය මේ ෆිෂ් ඔයිල් ලබා ගැනීමෙන් වැළකී සිටීමත් සුදුසු වෙනවා. මොකද නැත්නම් එම අවස්ථාවන් වලදී ඔවුන්ගේ රුධිර වහනය වැඩි වී ගැටලු ඇති වෙන්න පුළුවන් නිසා. ඉතින් ඔය ටික මතක තියාගන්න හැකි පමණින් ඒ විදිහට කටයුතු කළොත් ඔබේ සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම පහසුවෙන්ම පාලනය කරගන්න ඔබට පුළුවන්. ඉතින් අපි හිතනවා වඩා වැඩි යමක් ඔයාලාද අපේ මේ වීඩියෝවෙන් දැනගන්න ඇති කියලා. ඒ ගැන ඔයාලට හිතන දේ සටහන් කරලා කමෙන්ට් එකක් දාන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරන ගමන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට නිරෝගිමත් දිවියක්.